සීගිරිය ලෝකයේ 8 වැනි පුදුමය. අපි මෙච්චර කාලයක් මේ දිහා බැලුවේ කලාගාරයක් විදිහට විතරයි. ඒත් ඇත්තටම මෙය කලාගාරයකට එහා ගිය අති සංකීර්ණ යාන්ත්‍රික මධ්‍යස්ථානයක්. අඩි 660ක් උස තනි කළු ගලක් උඩට ගඩොල් කැට මිලියන ගණනක් ප්‍රවාහනය කළේ කොහොමද? සම්ප්‍රදායික ඉතිහාස කතාවල කියන්නේ මේවා මිනිසුන්ගේ කරමතින් ගෙන ගිය බව. නමුත් ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය ඉදිරියේ ඒ කතාව තවදුරටත් වළංගු වෙන්නේ නැහැ. අද අපි හෙළි කරන්නේ සීගිරිය ගැන ලෝකයටම හංගපු පුරාවිද්‍යාඥයන් පවා පිළිගන්න පැකිලෙන ඒත් ප්‍රතික්ෂේප කරන්න බැරි තාක්ෂණික ඇත්ත. අපි හැඟීම් පැත්තකින් තියලා ගණිතයට ඉඩ දෙමු. කාශ්‍යප රජතුමා සීගිරිය හිටියේ අවුරුදු 18යි. මේ කෙටි කාලය තුල ගඩොල් මිලියන 3කට අධික ප්‍රමාණයක් දැවකඳන් සහ මැටි ටොන් ගණනක් පඩිපෙළ දිගේ උඩට ගෙන ගියා යයි සිතීම ප්‍රායෝගික නැහැ. ගණිතයේම වශයෙන් බැලුව විට මිනිස් ශ්‍රමයෙන් පමණක් මේ සිදු කළා නම් දවසකට මිනිසුන් දහස් ගණනක් එක දිගට පඩිපෙළේ ගමන් කළ යුතුයි. එය කළ නොහැක්ක. එසේනම් අපට පිළිගන්නට සිදුවන එකම සත්‍ය මෙයයි. එදා ගඩොල් ප්‍රවාහනයට මිනිස් ශ්‍රමයට එහා ගිය දියුණු යාන්ත්‍රික ක්‍රමවේදයක් භාවිතා වූ බව නොඅනුමානයි. මේ සඳහා හොඳම සාක්ෂිය සපයන්නේ සීගිරි පර්වතයමයි. ගලවටා ඇති අඟල් 3-4 ගැඹුරු කපපු කාණු සහ කුහර ස්වභාවික පිහිටීම් නොවන බව මනාව පැහැදිලි. ඉංජිනේරු දෘෂ්ටිකෝණයෙන් බලන විට මේවා නිර්මාණය කර ඇත්තේ දැවැන්ත දැවරාමුවක් හෝ ස්කැෆෝල්ඩින් පද්ධතියක් ගලට සවි කිරීමට. මේ කුහරවල ශක්තිය සහ පිහිටීම අනුව එදා මෙතන විශාල කප්පි පද්ධතියක් ක්‍රියාත්මක වූ බවට ප්‍රබල සාධක හමු වෙනවා. මේ හුදෙක් අනුමානයක් නොවේ. ගල් කුහර මත ලියවුණු තාක්ෂණික සත්‍යයක්. බොහෝ දෙනෙක් නොදන්නා වුණාට ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස වන විට රෝමය සහ ඊජිප්තුව වැනි ශිෂ්ටාචාරයන් දොඹකර සහ එසවුම් යන්ත්‍ර බහුලව භාවිතා කළා. ආසියාවේ හොඳම ජල තාක්ෂණය සහ වාස්තු විද්‍යාව හිමි අපේ රට මේ තාක්ෂණයෙන් උදකලා වී සිටියයයි සිටියේ නොහැකි. සීගිරිය දියමල් අදටත් ක්‍රියාත්මක වන ආකාරය දෙස බලන විට එදා කාශ්‍යප රජුගේ ඉංජිනේරුවන් වතුර පීඩනය සහ ගුරුත්වාකර්ෂණය ගැන මනා අවබෝධයකින් සිටි බව තහවුරු වෙනවා. ඒ දැනුම භාවිතා කර කවුන්ටර් වේට් හෙවත් ප්‍රතිබර ක්‍රමවේදය හරහා ක්‍රියාත්මක වන ලිෆ්ට් පද්ධතියක් සීගිරියේ තිබූ බව බැහැර කළ නොහැකි කරුණු. ඉතිහාසය කියන්නේ උදෙක් ලියවුණු පොත් පමණක් නෙවෙයි. ඉතිරි වුණු නටබුන් කියන කතාව ඊට වඩා ප්‍රබලයි. අපේ මුතුන් මිත්තන් ගල් යුගයේ සිටි පිරිසක් නොවේ. ලෝකයේම දියුණු තාක්ෂණය අටමුලක්සේ දැන සිටි පිරිසක් බවට සීගිරිය සාක්ෂි දරනවා. ගඩොල් කැට මිලියන ගණනක් අහසට එසූ ඒ මහා තාක්ෂණය අදටත් වැලිතලාවයට සැඟවී තිබෙනවා. මේ ගැන ඔයා මොකද හිතන්නේ? අපේ තාක්ෂණය ගැන ඔබටත් ආඩම්බරද? එහෙනම් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අපූර්ව දේවල් දැනගන්න අපේ අබිරහස් පිටුව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.